Hi guys, ඔන්න අද ඔයාලට බලන්න තියෙන්නේ A Day in My Life vlog එකක්. එහෙනම් අපි අද දවස ගතුනේ කොහොමද කියලා බලමු. මුලින්ම තියෙන්නේ බලලා ජීවිතේ මට රිවිව් එකක් ලියන්න. ඒක මට ඊයේ කරන්න තිබිච්ච වැඩක්. ඒ හින්දා අද මුලින්ම ඒක කම්ප්ලීට් කරලා ඉන්න ඕනේ. බයෝ වල වැඩේ නම් පැයක් විතර යද්දි වගේ ඉවරුණා. ඒ හින්දා අපි බ්‍රෙක්ෆාස්ට් එක අරන් ඊට පස්සේ මොකද කරන්න තියෙන්නේ කියලා බලමු. ගෙදර ඉන්න දවසක් නම් guys, මෙයා උහුරු තරගන එක තමයි මගේ ප්‍රථම රාජකාරිය. අනිත් වැඩ ටික කරන්න කලින් තමයි වතුර පුරව ගන්න ඕනේ. සැරේ සැරේටයි වතුර පුරවන්න ඉන්න බෑනේ. අද දවසම සම්පූර්ණයෙන් වෙන් කළා තින්නේ ෆිසික්ස් වලට. මේ දවස්වලම හදන්නේ සිටි විද්‍යුත් පාඩමේ ගණන් ටික. ඉතින් දැන් මේ හදන්නේ ඒකේ MCQ වගේක්. සිටි විද්‍යුත් පාඩම අනිත් පාඩම් වලට වඩා ටිකක් පොඩි පාඩමක්. ඒ හින්දා අපිට ටක් ගාලා ගණන් ටික හදලා ඉවරක් කරගන්න පුළුවන්. ගොඩක් වෙලා යන්නේ නැහැ. මේ ටිකේම එක දිගට වැහලා ඔන්න ළමයි අද තමයි හරියට අවුවක් පාලා තියෙන්නේ. ඒ හින්දා මම අද පොඩි වෙනසකටත් එක්ක එළියට ඇවිල්ලා පාඩම් කරන්න හිතුවා. එහෙනම් දැන් මේ හදන්නේ කලින් හදපු MCQ ටිකේ අන්තිම ටික. MCQ ටික හදලා ඉවරයි. ඒ හින්දා මම පොඩි ස්නැක් එකක් ගන්නවා. ඊට පස්සේ තියෙන්නේ අපි හදපු MCQ ටික පොතේ මාක් කරගන්න. දැන් දවල් කෑම වෙලාව. අද අපේ අම්මා එළියෙන් කෑමක් අරන් වෙලා තිබුණා. එහෙනම් අපි එක කාලෙමු. මේ තියෙන ඩෙසර්ට් එක. ඩෙසර්ට් එකෙන් පස්සේ අපි ආයෙත් වැඩි පටන් ගමු. MCQ ටික ඉවර හින්දා මේ හදන්නේ එසේ ප්‍රශ්න වගේක්. අද අපේ අම්මා හවස ගෙදර. ඒක නිසා මම අම්මට නෙයිල් පොලිෂ් එකක් ගියා. ඊට පස්සේ මේ ආයෙත් කලින් කර වැඩිම තමයි කන්ටිනියු කරන්නේ. දැන් මේ වැඩේ ඉක්මනට අපි ඉවර කරගන්න ඕනේ. මොකද අද හවස ගමනක් යන්නත් තියෙනවා. වැඩපාඩු කරගන්නත් බෑනේ. ඒ නිසා ටක් ගාලා ගණන් ටික ඉවරක් කරමු. වැඩ ගණන් ළමයි කලින් ඉවර කරගත්තා. ඔන්න දැන් අපි මං අර කලින් එනවා කිව්ව තැනට ඇවිල්ලා ඉන්නේ. ඉතින් අද අපි ආවේ අපේ ලොකු අම්මලා ගෙදරට. මම ඔයාලට පෙන්නන්න එහෙදි පොඩි ක්ලිප්ස් වගේක් ගත්තා. අපි ලොකු අම්මලා ගෙදරින් එනකොට ටිකක් රැ වෙච්ච නිසා එහෙම ඩිනර් එකක් ගත්තා. එහෙනම් මං අදට ගිහලා එන්න. ඊළඟ වීඩියෝ එකකින් හම්බෙමු. බයි.